මිල අධික ප්‍රඩක්් නැතුවත් ග්ලෝවෙන ස්කින් එකක් ලබාගන්න පුළුවන් කියලා දන්නවද? අදේ රහස මම ඔයාලට කියලා දෙන්නම්. ඉතින් ලස්සන ළමයිනේ, අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ග්ලෝ වෙන සහ සෞඛ්‍ය සම්පන්න සමක් ලබාගන්න සරල ස්කින් කෙයාර් රූටින් එකක් ගැන. මුලින්ම ඔයාගේ මුහුණට ගැලපෙන හොඳ ෆේස් වොෂ් එකක් තෝරගන්න ඕනේ. මොකද සබන් වලින් අපේ මුහුණ ගොඩක් ඩ්‍රයි කරනවා. ඉතින් ඔයා නිතර සබන් පාවිච්චි කරොත් ඔයාගේ සම වියලුණු තත්ත්වයට එන්න පුළුවන්. ඒ නිසා ඔයාගේ සමට ගැලපෙන විදිහේ හොඳ ෆේස් වොෂ් එකක් හොයාගන්න. ඊට පස්සේ ෆේස් ක්ලෙන්සර් එකකින් මුහුණ හොඳින් පිරිසිදු කරගන්න. ඒකෙන් සමේ තියෙන දූවිලි සහ අමතර තෙල් ඉවත් වෙනවා. ඊළඟ පියවර තමයි ඔයාගේ ස්කින් ටයිප් එකට හරියන සීරම් එකක් භාවිතා කරන්න ඕනේ. මොකද සමේ පැහැ අසමාන නම් හෝ ඩාර්ක් ස්පොට්ස් තියෙනවා නම් නයිසිනමයිට් හෝ ඇල්පා බියුටින් සීරම් එකක් ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. හොඳ බ්‍රෑන්ඩ් එකකින් ඔයාට වගේ ස්කින් ටයිප් එකට ගැලපෙන සීරම් එකක් තෝරගන්නත් පුළුවන්. ඉතින් සීරම් එක බිංදු 2-3ක් විතර මුහුණට යොදලා මෘදු විදිහට විනාඩියක් විතර සම්බාහනය කරන්න. ඊට පස්සේ වැදගත්ම දේ තමයි ස්කින් කෙයාර් රූටින් එකකට හොඳ මොයිස්චරයිසර් එකක් පාවිච්චි කරන එක. විශේෂයෙන්ම ඔයාට තියෙන ඩ්‍රයි ස්කින් එකක් නම් මොයිස්චරයිසර් එකක් පාවිච්චි කරන එක අනිවාර්යයි. උදේ ස්කින් කෙයාර් රූටින් එකේ අවසාන පියවර තමයි සන්ක්‍රීන් එකක් යොදන එක. මේකෙදී SPF අගය 30ට හෝ ඊට වැඩි සන්ස්ක්‍රීන් එකක් භාවිතා කිරීමෙන් හිරු එළියෙන් ඔයාගේ සම ආරක්ෂා කරගන්න පුළුවන් වෙනවා. හැබැයි ප්‍රොඩක්ට් විතරක් භාවිතා කළාට ග්ලෝ වෙන ස්කින් එකක් ඔයාට ලැබෙන්නේ නැහැ. බාහිරින් විතරක් දේවල් ආලේප කරලා ඔයාට පැහැපත් දීප්තිමත් දිදුරන භාවයක් ලබා ගන්න පුළුවන් කියලා හිතනවා නම් ඒක බොරුවක්. මොකද අපේ අභ්‍යන්තරයත් නිරෝගී වුණාම තමයි අපිට ලස්සන සමක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට ඔයා දවසට අනිවාර්යෙන්ම පාවිච්චි කරන්න ඕන වතුර ප්‍රමාණය බොන්න ඕනේ. ඊට අමතරව පළතුරු සහ එළවලු වර්ග වැඩිපුර ආහාරයට ගන්න ඕනේ. තවත් වැදගත් දෙයක් තමයි හොඳ නිින්දක් තියෙන්න ඕනේ. ඔයා දවසට නිදාගන්න පැයයි 2යි වගේ නම් මෙන්න මේකත් ඔයාගේ සමය ස්වභාවික ග්ලෝ එක නැති කරන්න බලපානවා. ඉතින් පුළුවන් හැම වෙලාවකම අඩුම තරම පැය 6-7ක්වත් නිදා ගන්න. මේකෙනුත් සමට ස්වභාවික ග්ලෝ එකක් ලැබෙනවා. ඒ වගේම පුළුවන් තරම් සමබල ආහාර රටාවකට පුරුදු වෙන්න. ඊළඟට රාත්‍රී කාලයේදී කොහොමද ස්කින් කෙයාර් රූටින් එකක් කරන්නේ? රාත්‍රියේදී ඔයාගේ ෆේස් වොෂ් එකෙන් පිරිසිදු කරගත්ත මූණ මත සීරම් බිංදු කීපයක් යොදලා විනාඩියක් විතර මසාජ් කරලා ඔයාට පුළුවන් ඊට පස්සේ මොයිස්චරයිසර් එකක් යොදාගෙන නිදා ගන්න. මතක තියාගන්න ලස්සන සමක් කියන්නේ එක දවසකින් ලැබෙන දෙයක් නෙවෙයි. ඔයා නිවැරදි ස්කින් කෙයාර් රූටින් එකක් එක්ක හොඳ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් පවත්වාගෙන යන්න ඕනේ. ඔයාගේ සමේ ලස්සන වෙනසක් ඔයාට දැක ගන්න ඕනේ නම්. ඉතින් පුළුවන් තරම් ස්වභාවික දේවල් වලට හුරු වෙන්න. ඔයාගේ සෞඛ්‍යයට හිතකර දේවල්, පළතුරු වර්ග, පලා වර්ග, එළවලු වර්ග, පළතුරු යුෂ මේ වගේ ස්වභාවික දේවල් ආහාරයට ගන්න. පැණි රස ಜಾති පුළුවන් තරම් අඩු කරන්න. මොකද සීනි මට්ටම වැඩි වුණාම ඔයාගේ සමේ වියපත් වීමේ ලක්ෂණ පෙන්වීම වැඩි කරනවා. ඒ වගේම තමයි ඔයාට පුළුවන් නම් සතියක වතාවක් හරි ස්වභාවික දෙයකින් ෆේෂල් එකක් කරන්න, ස්ක්‍රබ් එකක් කරන්න, ෆේස් පැක් එකක් දාන්න, බොඩි ස්ක්‍රබ් එකක් කරන්න. මෙන්න මේ වගේ දේවල් වලිනුත් ඔයාගේ සම බොහොම පැහැපත් කරගන්න පුළුවන්. ඔයාගේ බාහිර සුන්දරත්වය ලස්සන කරගන්න පුළුවන්. ඉතින් ඔයාට ලස්සන වෙන්න ඕනේ කරන බියුටි ටිප්ස් වීඩියෝ මාලාවක්ම මගේ channel එකේ තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් ඒවත් හොයාගෙන බලන්න. ඒ වගේම මේ වගේ තව වීඩියෝස් ඕනේ නම් තින් channel එක subscribe කරගෙන යන්නත් අමතක කරන්න එපා. එහෙනම් ආයෙම වීඩියෝ එකක් අරගෙන එනකල් පරිස්සමින් සතුටින් hina වෙලා ඉන්න ඕනේ.